ඉතින් යාළුවනේ මම ඔයාලට කියනවා පුළුවන් හැම වෙලාවකම පුළුවන් විදියට පුංචි හෝ පිනක් දහමක් කරන්න අපිට කවදාක හරි ඒකේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා. බලන්න මේ වීඩියෝ කොටස හොඳ. මේක වීඩියෝ එක බලලා ඉන්නකො. කොහෙන් ආවද කියන්න දන්නේ නැහැ. කොහොම ආවද කියන්න දන්නේ නැහැ. මමත් දැන් මේ වීඩියෝ එකක් කරන්න යන ගමන් හොඳ. මේ වීඩියෝ එක කරන්න යන ගමන් ලොකේෂන් එකක් එළියේ ලොකේෂන් එකක් දැකලා ෆෝන් එක අතට ගන්න සාක්කුවට අස දාලා එළියට ගන්නකොට මූ හැන්ඩල් එක උඩ. කොහෙන් මම බයිසිකලේ යන ගමන් හොඳ. බයිසිකලේ යන ගමන්ම ෆෝන් එක මම අතට ගන්න සාක්කුවට දාලා ෆෝන් එක අතට ගන්නකොට හැන්ඩල් එක උඩ මූ ඉන්නවා බලාගෙන. හරිද? මට කර කියා ගන්න දෙයක් නැහැ. මම බයිසිකලේ එහෙමම බ්‍රේක් එක අල්ලලා මට එකපාරටම බය වුණ පාර මට බ්‍රේක් එක දී මොකද්ද කරන්න කියලා හිතා ගන්න බැරුණා. ක්ලච් එක අල්ලන්නත් බෑ. මොකද මේ පැත්තේ ඉන්නවා. මේ බයිසිකලේ මම කොහොමත් 30ට 40ට විතර යන්නේ වේගෙන්. ඒ යන වේගෙන්ම මම බ්‍රේක් එක ටක් ගාලා අල්ලලා ඉවරලා එහෙම බයිකින් පැන්නම 99.9ක් තියෙනවා නම් ඒකෙන් තමයි මම බේරුවේ. හරිද? ඒකයි මම කියන්නේ අපි කරපු පුංචි පිනක් ඇති ජීවිතේ බේරෙන්න තව චුට්ටක් හරි. ඒ කියන්නේ මම ෆෝන් එක අතට ගන්න සාක්කුවට අත දැම්මේ නැත්තම් සමහරක් විට ඌ කාලමාව. දශමයෙන් තමයි බේරුනේ. ඉතින් මම ඒකයි කියන්නේ පුළුවන් හැම වෙලාවකම ඔයාලට පුංචි හරි පිනක් කරන්න කියලා සතෙකුට වතුර උගුරක් හරි දෙන්න බන්න. ඔයාලට කවදාම හරි කොයිම මොහොතක හරි ඒ කරපු පින පුංචි දෙයකින් හරි පළ දෙන එක දෙනවාමයි. හරිද? මේක හොඳම උදාහරණයක් මේ සත්‍ය සිදුවීම මම ඔයාලට ඒකයි වීඩියෝ කැලකුත් එක්ක ගත්ත පෙන්නන්න. ඉතින් කොහෙන් ආවද කොහෙට ගියාද මොකද්ද කියන දන්නේ මං හිතන්නේ මේ පොළොංගෙක් හරි පොළොන් තෙලිස්සෙක් හරි කොහොම හරි 27ක් මං වැරදි නම් නිවැරදි කරන්න මොකෙද්ද කියලා මං එච්චර සර්පය ගැන දන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ඉතින් මගේ වාසනාවට එක තප්පරයට හැමදේම වෙනස් වුණා. අර කරපු පුංචි පිනක් වෙන්න ඇති මම මාව බේරුවේ. හරිද? ඒ හින්දා මම ඔයාලට කියන්නේ පුළුවන් හැම වෙලාවකම අනේ ඔයාලත් පිනක් කරගන්න ඒක ඔයාලට කවදාම හරි වටිනවා. ඉතින් මම මේ බයිසිකලේ යන ගමන් තමයි මේ සිද්ධිය වුණේ. දැන් බයිසිකලේට මම නැගලත් ගෙදර ඉඳන් කිලෝමීටර් 15ක් විතර ආවා. 15ක් විතර ආවට පස්සේ තමයි මේ සිද්ධියම වුණේ. ඉතින් එච්චර දුර මම දන්නේ නැහැ කොහෙද මම ඇංගිලා හිටියේ කොහෙන් ආවද කියන දන්නේ නැහැ. මේ දවස්වල වැස්සත් එක තමයි ප්‍රශ්නේ වෙන්නේ. ඉතින් ඔයාලටත් කියන්නේ කල්පනාවෙන් එළියේ ගෙදර ආපු ගමන් එළියේ සපත්තු එහෙම ගලවලා තියෙනවනම් පහුවෙන්ද උදේට දානවනම් ඔන්න පරිස්සමින් බයිසිකල් එහෙම ගන්නකොට ඉතින් රෑ වේලාවක ගියා නම් අනිවාර්යෙන් මේ දේ රෑ වුණා නම් අනිවාර්යෙන් ඒ සතා මාව කනවා. හරිද? මේක දවල් වුණේ හින්දා හොඳයි මම දැක්ක හින්දා නිකමට හරි. මම දන්න විදිහට නම් මේ පොළොන් තෙලිස් එක ඉතින් කෑවනම් සමහරක් විට ඉස්පිරිතාලේ ඒ වගේ ඉතින් වෙන්න තිබ්බා. කොහොම හරි ඉතින් 99න් තමයි මේක බේරුනේ. ඒකයි මම කියන්නේ පුළුවන් හැම වෙලාවකම ඔයාලට පුංචි හරි පිනක් කරගන්න කියලා. ඒක විතරයි කවදාක හරි ඔයාලා අපි හැමෝටම ඉතුරු වෙන්නේ. ඉතින් මම කරපු චූටි පිනක් හින්දා වෙන්නේ නැති මේ බේරෙන්නේ නැත්තේ. හරි එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අද ඉතින් හිතා ගන්න බැරි වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට. හරි හැමෝටම ජය වේවා.